Hello students. මම මේ පොඩි වීඩියෝ එකෙන් 2016 test 4 එක test 3 වෙනකන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ match the extracts with the headings. මේ extracts කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ උපුටාගත් කොටස් වගේ තේරුමක් තියෙන. කොහෙන් හරි උපුටාගත් කොටසක් ඒකට ගැලපෙන heading එක. ඒ කියන්නේ heading එකක් කියන එක දන්නවනේ අපි මොකක් හරි ඡේදයකට පරිච්ඡේදයකට දෙන heading එක. එතකොට අපි බලමු පළවෙනි එක කරලා දීලා තියෙනවා pollution and traffic make people leave the cities to live in the countryside. ඒකට දීලා a great escape කියලා දීලා තියෙනවා. escape කියන මිදෙනවා වගේ තේරුමක්. ඒ කියන්නේ හොඳ පුදුමාකාර මිදීමක් වගේ එකක් තමයි සිංහල තේරුම ගත්තොත්. එතකොට දැන් අපි මේක මේ වීඩියෝ එකෙන් අපි මේක උත්තරේ බලනවා වගේම අපි බලමු ඉගෙන ගන්න දේවලුත් මොනවා හරි තියෙනවද කියලා. දැන් මේකේ pollution and traffic make people live මෙන්න මේ කැලේ ගොඩක් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා O level මට්ටමට. ඒක වෙනම ගත්තොත් මෙතෙන්ට pollution and traffic make people leave the cities to live in the countryside. එතකොට pollution and traffic කිව්වට පස්සේ පරිසර දූෂණය සහ තදබදය වගේ තේරුමක් ගන්න පුළුවන්. එතකොට make people live කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් මේ විදිහට අපි පිටත් වෙනවා තැනකින් පිටත් වෙනවා වගේ තේරුමක් නේ. එතකොට ඒක make live ඒ වගේම make සහ live අතරට මොකක් හරි අපි දානවා pronoun එකක් හරි noun එකක් හරි දානවා. make him live කියලා දැම්මොත් එහෙම ඔහු දැන් මෙතනට මැදට ඔහු කියන තේරුමනේ. එතකොට දැන් make live කියන පිටත් වෙන්න සලස්වනවා කියන තේරුම එන්නේ. මැදට him දැම්මොත් ඔහුව පිටත් වෙන්න සලස්වනවා. ඔහුට පිටත් වෙන්න සලස්වනවා. දැන් මෙතන people කියන එක දාලා තියෙන්නේ. make people live මිනිස්සුන්ට පිටත් වෙන්න සලස්වනවා කියන තේරුම තමයි දෙන්නේ. එතකොට මේ පිටත් වෙන සලස්සලා තියෙන්නේ කවුද? පණ තියෙන කෙනෙක් නෙමෙයි. pollution and traffic කියන ඒ දෙක තමයි පිටත් වෙන සලස්සලා තියෙන්නේ. එතකොට දැන් මෙතනට පණ තියෙන කෙනෙක් දාන්නත් පුළුවන්. එතකොට හිතන්නකෝ thugs කියලා දැම්මොත් එහෙම thugs කියන්නේ චණ්ඩි මැරය වගේ තේරුම. thugs make people leave the cities to live in the countryside. එතකොට ඒ චණ්ඩි තමයි මේ මිනිස්සුන්ට පිටත් වෙන්න සලස්සන්නේ. එතකොට ඒ විදිහට මෙතනට පණ තියෙන එකක් වුණත් දාන්න පුළුවන්. දැන් අපි තව උදාහරණයක් මම කියන්නම් ඒ සඳහා. දැන් මේක එක මෙතන noun එකක් හරි pronoun එකක් හරි දාන්න පුළුවන්. ඒ වගේම base form verb එකක් තමයි දාන්න ඕන. ඒ වගේම adjective එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. උදාහරණ දෙකක් විතර දෙන්නම්. දැන් මෙතනත් බලන්න මෙතන පිටත් වෙනවා කියන එකේ base form එකට මේක දාලා තියෙන මේක leave කියන පිටත් වෙනවා. මේකේ past form එක left. ඒ past form එකවත් past participle form එකවත් නෙමෙයි base form එකයි දාන්න ඕන. හරිද? දැන් මෙතන ගත්තොත් laugh කියන්නේ hina වෙනවා. එතකොට make laugh කියන්නේ hina ගස්සනවා. hina වෙන සලස්සනවා කියන එක. එතකොට මෙතනට දාන්න පුළුවන් මොකක් හරි pronoun එකක් හරි noun එකක් හරි. එතකොට he makes us laugh always. ඔහු අපිව හිනස්සනවා හැමතිස්සෙම. make somebody laugh. ඒක තේරුම හැදිච්ච හැටි තමයි මේ අරන් තියෙන්නේ. laugh කියන්නේ hina වෙනවා. make somebody laugh ඒ කියන්නේ somebody කියන යමෙකුව hina ගස්සනවා. යමෙකුට hina වෙන සලස්සනවා කියන්නේ. make us laugh අපිව hina ගස්සනවා. අපිව hina වෙන සලස්සනවා කියන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් තියෙනවා the doctors make people suffer doing strikes in Sri Lanka. suffer කියන්නේ විඳවනවා පීඩාවටපත් වෙනවා වගේ එකක්. make suffer කියන්නේ කවුරු හරි පීඩාවටපත් වෙන සලස්වනවා. එතකොට මෙතන people දැම්මට පස්සේ මිනිස්සුන්ව පීඩාවටපත් වෙන සලස්වනවා. the doctors make people suffer. ඩොක්ටර්ස්ලා මිනිස්සුම පීඩාවටපත් කරනවා. පීඩාවටපත් වෙන සලස්වනවා. doing strikes කරමින් ශ්‍රී ලංකාවේදී කියන එක. තව එකක් තියෙනවා cold weather makes people wear jackets. සීත කාලගුණේ මිනිස්සුන්ට jackets අඳින්න සලස්වනවා. loud noise makes babies wake up. wake up කියන්නේ ඇහැරෙනවා. ඒතර make wake up කියන්නේ ඇහැරවනවා කියන තේරුම එනවා. loud noise විශාල ශබ්දය පොඩි දරුවන්ව ඇහැරවනවා කියන එක. දැන් එතකොට ඒ අවස්ථා කීපෙම මේ මේක එක අපි verb එකක් තමයි use කරන්නේ. wear කියන එක අඳිනවා, wake up කියන්නේ ඇහැරවනවා.
එතකොට උඩ ගත්තා suffer කියන්නේ පීඩා විඳිනවා, laugh කියන්නේ hina වෙනවා verb එකක්. හැබැයි මේ වගේ adjective එකක් use කරන්නත් පුළුවන්. She makes me angry. එය මාව තරහ ගන්නවා. angry කියන්නේ verb එකක් නෙවෙයි adjective එකක්. එතකොට this dress makes her beautiful. මර බලන්න make සහ adjective එක අතරට තමයි එතකොට pronoun එක සහ හෝ noun එක දාන්නේ. දැන් මෙතනත් this book makes you bright. ඒ විදිහට bright කියන එක adjective එක. මෙතන beautiful කියන එක adjective එක. මේ විදිහට. හරි. ඊට පස්සේ ආපහු මෙතනට එමු. A group of art students will hold an exhibition of their paintings at the National Gallery on Saturday. A group දැන් මේක sentence එක අඳුර ගන්න ඕන. අපි හැමතිස්සෙම කියනවා වගේ verb එකෙන් අඳුරගන්නේ. verb එක hold තියෙනවා. හැබැයි hold විතරක් නෙවෙයි මේ will hold කියන එකම තමයි verb එක වෙන්නේ. එතකොට will hold එක ගමන් අපි දන්නවා මේක future tense simple future tense active voice එකක්. එතකොට active voice නම් මෙතන තියෙන්නේ ක්‍රියාව කරන කෙනා. A group of art students will hold. art student ලා කණ්ඩායමක් තමයි will hold කියන පවත්වාවි කියන එකනේ. ඒ පවත්වාවි කියන ක්‍රියාව කරන්නේ ඒගොල්ලෝ. දැන් she will hold කියන වගේ තමයි. she වෙනුවට එතනට නැත්නම් someone will hold කියන වගේ තමයි. someone will hold කියන සමන් පවත්වාවි. she will hold කියන්නේ ඇය පවත්වාවි. එතකොට ඒ චූටි තනි subject එක වෙනුවට මෙතනට ටිකක් දිග subject එකක් පාවිච්චි කරලා තියෙනවා. A group of art students කියන එක. art students ලාගේ කණ්ඩායමක් කියන එක පවත්වාවි. ඒගොල්ලෝ පවත්වාවි an exhibition ප්‍රදර්ශනයක් of their paintings. මොන ප්‍රදර්ශනයක්ද? ඒගොල්ලෝගේ චිත්‍ර. paintings කියලා අදහස් කරන්නේ ඒගොල්ලෝගේ චිත්‍ර තියෙන ප්‍රදර්ශනයක්. their එතන කියන්නේ own කියන එක. ownගේ කියන එක THEIR their කියන්නේ. their paintings කියන්නේ ownගේ චිත්‍ර. at the National Gallery on Sunday. National Gallery එකේදී on Saturday සෙනසුරාදාට. එතකොට මේකට ගැලපෙන එකක් අපිට මෙතන බලුවොත් එහෙම පළවෙනි එක young talent show කියන්නේ ඒක ගැලපෙනවා. අපි බලමු තවත් ළඟ යන එකක් තියෙනවා leave it as you find it කියන එක ගැලපෙන්නේ. ඒ කියන්නේ ඔයා හොයාගත්තා වගේ මේක තියෙන්න අරින්න වගේ තේරුම. loved by young and old කියන එක ඒ කියන්නේ ආදරය කරා තරුණ සහ වයස අය ඔක්කොම how to improve health කොහොමද health එක improve කරගන්නේ an interesting finding ඉතා සිත්ක ආකර්ශනීය සොයා ගැනීමක් කියන එක. එතකොට මේක වඩාත් ගැලපෙන මේක දැනට ඒ කියලා දානවා. පස්සේ ගැලපෙන්නේ නැහැ වගේ හිතුනොත් එහෙම වෙනස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක ගත්තා those who go on camping trips must not harm mother nature. must එක දැක්ක ගමන් අපි දන්නවා මේක යුතුයි. මොකක් හරි කළ යුතුයි කියන තේරුම දෙනවා. එතකොට අපි දන්නවා must එක ළඟටම ඉන්නේ base form verb එකක්. must, should, ought to කියන තුනම අපි දන්න යුතුයි කියන තේරුමෙන් base form verb එකකින් පාවිච්චි කරන්නේ. ඒකට වම් පැත්තේ අපි දන්නවා එන්නේ subject එක. එතකොට අපි මෙතන subject එක ටිකක් දිගට පාවිච්චි කරලා තියෙනවා. she must not harm වගේ එකක් අපි දන්නවා ලේසියෙන්. she must not harm කියන්නේ ඇය හානි නොකළ යුතුයි. එතකොට they must not harm කියන්නේ ඔවුන් හානි නොකළ යුතුයි. එතකොට people must not harm කියන්නේ මිනිස්සු හානි නොකළ යුතුයි. students must not harm කියන්නේ ශිෂ්‍යයෝ හානි නොකළ යුතුයි. ඒ වගේ ඒ තනි noun එකක් හෝ pronoun එකක් වෙනකොට මෙතනට දාලා තියෙනවා ටිකක් දිග එකක්. those who go on camping trips. මොකක්ද ඒක තේරුම? those who go on camping trips කියන්නේ camping trips යන අය කියන තේරුම. දැන් උතන those කියන එක වෙනුවට people කියන එක දැම්මම people who go on camping trips. camping trips යන මිනිස්සු. එතකොට students who go on camping trips කියලා දැම්මම camping trips යන ශිෂ්‍යයෝ. ඒ වෙනුවට දාලා තියෙනවා those කියන එක. එතකොට එනවා අර අය කියන තේරුම දෙනවා. those who go on camping trips. camping trips යන අය. හානි නොකළ යුතුයි. mother nature කියන්නේ සබාධම් මාතාවට. එතකොට අපිට එතනට අපි මේක දැනට පාවිච්චි කරා. අපිට එතනට ගැලපෙන එකට පාවිච්චි කරන්න පුළුවන්. මේක B කියන එක leave it as you find it. ඒ කියන්නේ ඒක ඔබට හමු වුණා වගේම තියෙන්න අරින්න වගේ තේරුමක් තමයි සිංහලෙන් ගත්තොත් එහෙම. ඊට පස්සේ fourth one an old vase vase කියන්නේ මල් වාස් එකක් කියන එක from the 16th century 16 වෙනි සතවර්ෂයෙන් has been discovered from the garden of the old temple. පරණ පන්සලේ garden එකෙන් හොයාගෙන තියෙනවා. discovered කියන්නේ මොකක් හරි නැති වෙච්ච දෙයක් හොයා ගන්නවා. පරණ දෙයක් හොයා ගන්නවා වගේ තේරුමක්. මෙතන verb එක has been discovered. අපි දන්නවා
has එක past participle verb එකක් තිබ්බොත් ඒක present perfect tense active voice. have been has been එක past participle verb එකක් තිබ්බොත් අපි දන්නවා present perfect passive voice. passive voice නම් මේ verb එකට වම් පැත්තෙන් ඉන්නේ ක්‍රියාවට බඳුන් වෙන දේ. හරිද? ක්‍රියාවට බඳුන් වෙන්නේ මේක. ඇත්තටම කිව්වොත් එහෙම object එක කියලා කියනවා. සිංහලෙන් කිව්වොත් ක්‍රියාවට බඳුන් වෙන්නේ මෙන්න මේ කැලේ. ඒතර has been discovered කියන්නේ හොයාගෙන තියෙනවා හොයාගෙන තියෙන කවුරුන්ද විසින් කියන එක නැහැ. මෙන්න මේක තමයි හොයාගෙන තියෙන්නේ. මොකද්ද හොයාගෙන තියෙන්නේ? මෙතනට අපි ගත්තොත් it කියලා ගත්තොත් එමේ ඒක හොයාගෙන තියෙනවා. හරිද? නිකම්ම මෙතන an old was කියලා දැම්මොත් එහෙම පරණ was එකක් හොයාගෙන තියෙනවා. දැන් මේ පරණ was එකක් කියන එක තා චුට්ටක් දිගට විස්තර කරලා තියෙනවා. an old was ඒ old was එක 16 වෙනි සතවර්ෂයෙන් කියන එකත් දීලා තියෙනවා. එතකොට දැන් මේකට ගැලපෙන එක ගත්තොත් එහෙම අපිට දාන්න පුළුවන් මෙන්න මේක ගොඩාක්ම ගැලපෙනවා. an interesting finding වඩා සිත් ගන්නාසුළු සොයා ගැනීමක් කියන එක. F කියන එක දානවා. ඊට පස්සේ fifth one, a visit to the countryside can do wonders for us. It can help get rid of anger, depression and stress, says a well-known doctor. එතකොට a visit to the countryside. a visit to countryside කියන්නේ ඒ කියන්නේ ගාම පැත්තට. ඒ කියන්නේ නගරයෙන් ඔබ්බට කියන එක අදහස් කරන්නේ. නගරයෙන් ඔබ්බට විසිට් කරන එක can do wonders. ඒ කියන්නේ අපිට ගොඩාක්ම වාසි වෙන දේවල් කරන්න පුළුවන් කියන අදහස් තමයි තියෙන්නේ. can එකත් එක්ක අපි දන්නවා base form verb එකනේ I can do කියන එක අපි දන්නවානේ. I can do wonders. එතකොට they can do wonders. it can do wonders. ඒ වගේ අපි තනි pronoun එකක් හරි noun එකක් හරි මෙතනට පාවිච්චි කරන එක easily දන්නවා. she can do wonders ඒ වගේ. එතකොට ඒ තනි එක වෙනකොට මෙතනට දාලා තියෙන පණ නැති ටිකක් දිග එකක් දාලා තිනවා. a visit to countryside. countryside එක visit කරන එකට පුළුවන් මොකද්ද පුළුවන් කරන්න? මොනවද කරන්න පුළුවන්? wonders කරන්න පුළුවන්. wonders කියන්නේ වඩාත්ම වාසි ගෙන දෙන දේවල්, පුදුම දේවල් වගේ තේරුමක්. for us අපිට අපි සඳහා කියන තේරුම. එතකොට මුළු තේරුම ගත්තොත් මේ sentence කෑල්ලේ countryside එක visit කරන එකට කරන්න පුළුවන් අපිට ගොඩාක් වාසි වෙන දේවල්. ඊට පස්සේ තවදුරටත් තියෙනවා it can help. ඒකට පුළුවන් උදව් කරන්න get rid of anger. get rid of කියන්නේ අපි දන්නවා ඔයාලා මේ වෙද්දිම දන්නවා phrasal verbs කියලා තියෙනවා. phrasal verbs කියන්නේ කෑලි දෙකක් එකතු වෙලා තනි verb එකක් විදිහට ක්‍රියා කරනවා. හරිද? අපි ඔයාලා දන්නවා put on කියලා වඩාත්ම දන්න එකක් ගත්තොත් නේ put කියන එක තනියම ගත්තොත් තබනවා වගේ තේරුමක්. මෙතනට on කියලා දැම්මට පස්සේ මේ දෙකම එකතු වෙලා තේරුම දෙනවා wear අඳිනවා කියන එක. හරිද? ඒ කියන්නේ ඇඳුමක් අඳිනවා කියන්නේ put something. එතකොට මෙතනට අපිට දාන්න පුළුවන් put something on කිව්වට පස්සේ මොනවා හරි ඇඳුමක් ඇඳ ගන්න කියන අදහස දෙනවා. හරි put something on. තව අපි දන්නවා take කියන්නේ තනියම ගත්තොත් ගන්නවා කියන වගේ තේරුමක්. මෙතන down කියලා දැම්මට පස්සේ take down කියන්නේ write කියන එකට සමානයි. හරි? take this down කියන්නේ මේක ලියා ගන්න කියන තේරුම දෙනවා. take this down. හරිද? ඒ කියන්නේ කෑලි දෙකක් එකතු වෙලා වෙනම තේරුමක් දෙනවා. ඒ විදිහට මෙතන විශේෂයි. මෙතන කෑලි තුනක් තියෙනවා. get rid of කියන්නේ get කියන්නේ තනියම ගත්තොත් ගන්නවා කියන එකනේ. මේ කෑලි තුනම එකතු වුණාට පස්සේ get rid of කියන්නේ මිදෙනවා කියන එකට. හරිද? මොකක් හරි දෙයකින් මිදෙනවා. ඒ කියන්නේ ඔයි අයිස් වල සීතලට මිදෙනවා කියන එක නෙමෙයි. ඒකට freeze කියලා කියනවා. මොකක් හරි කරදරයකින් මිදෙනවා කියන එක තමයි සිංහලෙන් ගත්තොත්. කරදරයකින් මිදෙනවා. it can help. ඒකට පුළුවන් උදව් කරන්න මිදෙන්න මොනවා වගේද මිදෙන්නේ? get rid of anger. තරහෙන් depression විෂාදයෙන් සහ stress ආතතියෙන්. ඒකට පුළුවන් උදව් කරන්න තරහෙන් විෂාදයෙන් ආතතියෙන් මිදෙන්න. says a well known doctor. ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක් කියනවා. එතකොට ඒකට ගොඩාක්ම ගැලපෙනවා මෙන්න මේක. how to improve health කියන එක. D කියන එක. හරිද? ඊට පස්සේ sixth one, last one. ඒකට ඉතින් මේක තමයි එන්නේ C කියන එක. බලමු ගැලපෙනවද කියලා. loud by ආදරය කරා young තරුණ සහ මහලු දෙගොල්ලෝ. J.K. Rowling wrote කියන්නේ මෙතන past verb එකක් තියෙනවා. අපි දන්නවා past verb එකක් තනියම තියෙන්න පුළුවන් එකම tense එකයි තියෙන්නේ. simple past tense active voice එක.
simple past tense active voice එක. active voice නම් මෙතන ඉන්නේ ක්‍රියාව කරන කෙනා. J.K. Rowling ලිව්වා her books ඇයගේ පොත් with children in mind. But many adults read them. ඒ කියන්නේ ඇය පොත් ලිව්වා ළමයින්ව මනසේ තියාගෙන ළමයිව imagine කරගෙන. ඒ වුණාට වැඩිහිටියොත් many adults කියන ගොඩක් වැඩිහිටියෝ ඒවා කියෙව්වා. But many adults read them. ඒකට මේක ගැලපෙනවා. එතකොට අපිට හදිසියේ කලින් දාපු එකක් ගැලපුණ නැත්තම් මේ අන්තිම එක නොගැලපී එන්න තිබුණා. එහෙම වුණා නම් අපිට ආයෙ කියවලා මේක ගැලපෙන ඒවා තෝරගන්න වෙනවා. ඒ විදිහට මේක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. Okay. That's the end of test 4 of 2016 oral paper.